එළියෙන් තමන්ගේ දුක නිමයි කියලා හිතන අය නේ අතක තියාගන්න. එළියෙන් තමන්ගේ දුක නිවයි තමන් දුකින් නිදහස් වෙන්න එළියේ අය හැදුවොත් හරි කියලා හිතන අය සදාතනික දුකක ඉන්නවා. කවදාවත් ගැලවෙන්නේ නැහැ. කවදාවත් ගැලවෙන්නේ නැහැ. එයාලගේ මුළු ජීවිතේම ඒගොල්ලෝ උත්සාහ කරන්නේ එකම දෙයකටයි. කොමකටද? අනිත්‍ය සහ දේවල් වෙනස් කරන්න. අනිත්‍ය සහ දේවල් වෙනස් කරන්න තමයි ඒගොල්ලෝ වීර්ය කරන්නේ. දුකින් නිදහස් වෙන්නේ නැහැ. මොකද අපිට ඕන විදිහට මේ ලෝකෙවත් පුද්ගලයවත් කවදාවත් වෙනස් කරන්න හම්බෙන්නේ නැහැ නේ. මේ අපිට මේ අපේ ශරීරය තියාගන්න පුළුවන්ද කියන්නේ? එක කෙස් ගහක් ඉදෙන එක මේ අපේ මැඟේ කෙස් ගහක් ඉදෙන එක අපිට නවත්තන්න පුළුවන්. බෑ. මේ හැම රැලි වැටෙන එක නවත්තන්න පුළුවන්. දත් හෙල්ලෙන්න පටන් ගන්න එක නවත්ත ගන්න පුළුවන්. එක තැනක් ආවම ඇත්තටම අපිට අපිවත් නෑනේ. ලෝකේ නම් කොහෙත්ම නෑනේ. අත්තාහි අත්තනෝ නාතෝ නේ. තමන්ටත් තමන් නැතිකොට කෝහිනාතෝ පරෝසිය. අනුන් ගැන කවර කතාවද නේ? අනුන් ගැන කවර කතාවද? එක තැනක් එනවා තමන්ට තමන්වත් නෑනේ. අනුන් කොහොමත් නෑ. ටික දවසක් හරි හිතන්න පුළුවන් ආ කමන්නේ මට මං හරි ඉන්නවා අපි ඔය කියන්නේ තමා හිසට තම අතමය සෙවණැල්ල කියලා. මොකද අර ධර්මයේ පාඩයක් තියෙනවා අත්තදීප සූත්‍රේ. අත්තදීපා විහෙරත භික්කවේ අත්ත සරණාන අනඤ්‍ය සරණා කියලා නේ. එහෙම දහම් පාඩයක් තියෙනනේ. තමන්ට එවන තමන්ට පිහිට තමන්ට ආලෝකය තමන්මයි කියලා තියෙනවනේ පාඩයක්. හැබැයි ඒ සූත්‍රයේම අන්තිමට තියෙනවා ධම්ම සරණාන අනඤ්‍ය සරණා කියලා. අත්තදීප සූත්‍රයේ අන්තිමට තියෙන එහෙම. ධම්ම සරණාන අනඤ්‍ය සරණා. මුලින් තිබුණට තමන්ට තමන් පිහිට කියලා ඒ සූත්‍රයේම පරමාර්ථ වශයෙන් විස්තර කරලා පෙන්නනවා තථාගතයන් වහන්සේ. තමන්ට තමනුත් නෑ අන්තිමට තියෙන අවබෝධ කරගත්තු සත්‍ය විතරයි පිහිට. කවුරු හරි තේරුම් කරන් හිටියොත් මම ජරා ව්‍යාධි මරණ කියන ධර්මවලට යටත් කෙනෙක්, ඒ ධර්ම ඉක්මවා යන්න මට බැරි කෙනෙක්, කර්මය දායාද කරගත්තු කෙනෙක්, ඒකට අභියෝග කරන්න මට බැරි කෙනෙක් කියලා තේරුම් ගත්තොතින් අන්න යාට නම් සැනසෙල්ල ලැබෙනවද නැද්ද? ලැබෙන අවබෝධ කරගත්තු ධර්මයනේ. ලබාගත්තු ප්‍රඥාව තමයි අන්තිමට පිහිට. තේරුම් ගත්තු කෙනා නැගිට ගන්න බැරුව හිටියත් සැනසෙල්ලෙන් ඉන්න. මොකද තේරුම් ගන්න. එහෙම වෙන බව කලින් දැනගෙන. කලින්